ආයිබෝන් හැමෝටම යාළුවනේ. අද මම ඔයාලට මේ දෙන්න යන්නේ කජු කොළ, කජු දලු. මේ රතු දල්ල ගන්න ඕනේ. මේ කජු දලු මාළුවක් තමයි උයලා දෙන්න හදන්නේ. ඉතින් මේ කජු දලු ටික මේ ඇඟිල්ලෙන් කඩන්න පුළුවන්, නියපොත්තෙන් කඩන්න පුළුවන් කැලි ටික විතරයි ගන්න. ඉතින් යාළුවනේ අපි කජු දලු මාළුවක් කාලා බලමු. මේක මම අහලා තියෙනවා අර්ථ සමාරුවට දිව්‍ය ඖෂධයක් කියලා. ඒ වගේම තවත් ලෙඩ රෝග බොහෝමයකට මේ කජු දලු මාළුව ගුණදායකයි. එහෙනම් පැඳී ඉන්න. එහෙනම් හැමෝටම ආයිබෝන් යාළුවනේ. දැන් දවාලේ කඩගෙන අපි කජු දලු ටික කිරට උයන්න තමයි ලැහැත්තිය. ඉතින් යාළුවනේ මේ කජු දලු වල කාලා නැතුව ආපුවමත් විනාහ වෙයි. ඉතින් මාත් එකපාරක් කාලා තියෙන ජීවිතේට. ඒකට මම කාපු කට්ටියකින් ඒකේ ಗುಣ දැනගෙන තියෙනවා මේ මූලමරුවට එන හුද්ද බේත් ඖෂධයක් කියලා. ඒ මූලමරුව තිබිලා හොඳ වෙච්ච කට්ටිය මට කියලා තියෙනවා යාළුවේ. මගේ මාමා තමයි මේක මට කියලා දුන්නේ. අම්මගේ මල්ලි එකපාරක් උයලා දුන්නා. හරි රසයි. ඒ වගේම තවත් මාමත් කියලා දුන්න දෙයක් තියෙනවා මේ මීගෙඩි මාළු. දලු මීගෙඩි මාළු. ඉදිරියේදී අපි ඉතින් පොඩි පොඩ්ඩක් පැහිච්චාම මීගෙඩි මාළුකුත් එක්ක හම්බෙමු යාළුවෝ. අපි දැන් මේ කජු දලු ටික පොඩියට කපා ගන්න ඕනේ. මේක මෝරන්න ඉස්සෙල්ලා තමයි ගන්න ඕනේ. කපාගෙන ලුණු වතුර එකකට තමයි දාගන්නේ. මේකට දැනට දාලා මම මේ කැත්තේ විතර අස්සේ තියලා කපන්න බැරින්ද මේක කපලා ඉවරලා ලුණු වතුර ටිකකට දාලා හොඳට අනලා මිරිකලා ගන්න ඕනේ. මේක මොකද යාළුවනේ මේ කජු දලු වල මේ කහට ගතිය ගොඩක් තියෙනවා. ඉතින් මේක තවත් ලෙඩ රෝග ගොඩකට හොඳයි කියලා මම මේ ඔය පොතෙන් පදෙන් දැකලා තියෙනවා. ඉතින් යාළුවනේ කාලා බලමු. දැන් යාළුවනේ විනාඩි 5ක් විතර මේ ලුණු වතුරේ තිබිච්ච කජු දලු ටික මම මේ මිරික ගන්න හදන්නේ. මිරිකවල මේකට දාගන්න යාළුවනේ මේ දවස්වල කජු දලු ටිකක් අඩුයි. කජු දලු මේ මෝරලා මන් ටිකක් පරක් වුණා වැඩේට. කමක් නැහැ යාළුවනේ. මම මේ ගස් දෙක තුනක් බලලා තමයි මේ හොයාගත්තේ. ළඟ මේකට අපි මෙතන තියෙනවා කුරුඳු පොතු තියෙනවා, කරපිංච තියෙනවා, සුදු ලුණු තියෙනවා, කොච්චි තියෙනවා, කුරුඳු පොතු තියෙනවා, ලුණු තියෙනවා. මේක අපි යාළුවනේ අද කිරට උයන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ගම්මිරිස් කුඩු තියෙනවා, ගුවල් තියෙනවා, මිරිස් කුඩු තියෙනවා, පහ කුඩු තියෙනවා, තුන පහ කුඩු තියෙනවා. ඒක දාලා දාගන්නවා දිය කිරි ටික යාළුවනේ. දිය කිරි ටික දාලා පොඩ්ඩක් කලවම් කරලා දැන් මේක යාළුවනේ ලුණු දාන්නේ නැහැ. ලුණු දාන්නේ නැහැ කියන්නේ මේක පොඩ්ඩක් තැම්බුණාට පස්සේ තමයි අපි ලුණු පදම බලා ගන්න වෙන්නේ. මොකද ලුණු වතුර දාලා තමයි මිරිකලා තියෙන්නේ. ඒකන පොඩ්ඩක් එහෙම හදනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. ලුණු වැඩි වුණොත් අයින් කරන්න බෑ, මදි වුණොත් දා ගන්න පුළුවන්. අපි ලිපෙන් තියාගන්න. යාළුවනේ එහෙනම් දැන් වතුර ටික ඉඳලා තියෙන තව පොඩ්ඩක් තියෙනවා. ඒක කමක් නැහැ. අපි දැන් මේ තැම්බිලා තියෙන්නේ කජු දලු ටික, මිටි කිරි ටික දාමු යාළුවනේ. දැන් කජු දලු ටික කප්පුඩු පෙන දාන ගමන් තියෙන්නේ. කප්පුඩු මොකද දැන් කප්පුඩු කියලා දැන් අඳකට නටනවා. ඒක මුලට එනවා නේද?
පාටක් හොඳ සුවඳක් බලමු යාළුවනේ. දැන් මේ වෙලාවේ ලුණු ටික එහෙම බලාගත්තට කමක් නැහැ. ලුණු ටිකක් මදි යාළුවනේ. දැන් යාළුවනේ කවුරුද මාළුව දැන් දෙක හරියන හකට නිකන්ට ඉදිරියට හරියන්නේ මොකද ඇති මේ ටික දැන් අපි පිළිපින් බිය බාගමු. යාළුවනේ දැන් මේ මම මේ කජුදලු මාළු ටිකක් කාලා පෙන්නන්න තමයි හදන්නේ වලට. මොකද මේ වදනේ බයයි මේ වසවිතද කියලා. වසවිත නෙමෙයි යාළුවනේ මාත් මේ මීට පෙර කාලා තියෙන ඉඳයි මේ කන්නේ. ඉතින් මේක හොයලා බලලා ඔයගොල්ලෝ කියනවට වෙන මොකක් නැතුව හොයලා බලලා ටිකක් කාලා බලන්න මේ මේක හොඳ මෙරට ගොඩකට හොඳ ඖෂධයක් කියලා තමයි මං අහලා තියෙන්නේ. අද කාලේ තාක්ෂණي දියුණුවනේ. පොඩ්ඩක් අන්තර්ජාලයට ගිහිල්ලා සර්ච් කරලා බලලා බලන්න. එහෙනම් මගේ මේ වීඩියෝ එක වැදගත් කියලා ඔයාලට හිතෙනවා නම් මගේ නාලිකාව සත්‍ය දුරංජය නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාගෙන ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම ජය වේවා.